Hi guys, welcome back to my YouTube channel. ඉතින් මගේ යාළුවන්ට කොහොමද? හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලත් එක්ක ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් ෂෙයා කරගන්නේ. ඉතින් බලමුකෝ අද මම මොකද කරන්න යන්නේ කියලා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ පොල් කේක් හදන වීඩියෝ එක. පොල් කේක් කොහොමද හදන්නේ? පොල් කේක් හදන්න ඕන මොනවාද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් පොල් කේක් හදන්න ඕන පොල් ටික මම දැන් මේ ගා ගන්න ගමනේ ඉන්නේ. පොල් ටික කාලා ඉවර වෙලා තමයි මම පොල් කේක් හදන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මම සීනි ටික කැරමල් කරගන්න සීනි ටික දාගත්තා. මම මේ පොල් කේක් කිලෝ එකේ කේක් එකක් හදන්න කොච්චර මොනවද දේවල් ඕන වෙන්නේ ඒවට ඕන වෙන ප්‍රමාණවල් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් සීනි ටික කැරමල් වෙනකන් මම හොඳට සීනි එක කවලම් කරගත්තා. එක එක අයගේ ඉතින් කැරමල් පාට වෙනස් නේ. සමහර අය ගොඩාක් කැරමල් කරගන්නවා. සාමාන්‍ය ගානට කැරමල් කරගන්නවා. ඉතින් මම නම් ටිකක් සාමාන්‍ය ගානට කැරමල් කරගන්නවා. හොඳට අපි දැන් සීනි ගත්ත ප්‍රමාණයෙන් පොඩ්ඩක්නේ කැරමල් කරගත්තේ. තමන්ට ගැලපෙන පාට එනකන් හොඳට කැරමල් කරගන්න. නැත්තම් එච්චර කැරමල් කරගන්න ඕන නැත්තම් සමහර අය කලර් උනොත් දානවා. ඉතින් සීන් ටික හොඳට කැරමල් වීගෙන එද්දී අපේ වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර දාන්න ඕනේ ප්‍රමාණත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම දාලා තියන්නම්කෝ. ඉතින් වතුර දාලා ඉවර වෙලා හොඳට කවලම් කරලා අපි අර ඉතුරු සීන් ටික ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි හොඳට මිශ්‍ර කරලා අපිට දැනෙනවනේ සීනි ටික හොඳට දී වෙන ගානට තියනවා කියලා. හොඳට දී වෙන ගානට තිබ්බට පස්සේ හොඳට බුබුල් දදා සීනි එක හොඳට පැහෙනවා. උණු වෙනවා. ඉතින් සීනි හොඳට උණු වෙලා හොඳ ගානට ඉති තමයි පොල් එකතු කරගන්න ඕනේ. එතකන් නිකන් ඔහේ පොල් දාන්න එපා. අපි ඊට පස්සේ පොල් ටික එකතු කරගන්නවා. පොල් ටිකත් ටිකින් ටික එකතු කරලා වතුර ගතිය වැඩි වෙනවද අඩු වෙනවද බලා තමයි ඉතින් පොල් ටික එකතු කරගන්න ඕනේ. හොඳට සීනි ටික පැණි ටික කරවලා ඉවරනාට පස්සේ වතුර දාලා පොල් ටික එකතු කරලා පොල් ටික නිමෙන්න තියන්න ඕනේ. කැරමල් කරගත්තු ගමම්ම අපි කේක් එකට ඕන අමුද්‍රව්‍ය දාලා මේ පොල් කේක් එක හැදුවොත් අපිට නිසි ප්‍රමාණයට කේක් එක එන්නේ නැහැ. ඉතින් අපි ඔය විදිහෙන් නිමෙන්න තියලා තමයි කේක් එක හදන්න අමුද්‍රව්‍ය දාන්නේ. මම ලුණු කාලක් විතර දැම්මා. ඊට පස්සේ එනසල් ඇට දෙක තුනක් තලාගෙන ඉවර වෙලා දාගන්නවා. ඒ වගේම සූදුරුත් හොඳ සෝදලා බැදගෙන සූදුරු ටිකකුත් දාගන්නවා. කැමතින එක පාට එක සුවඳ එනවට නේද? ඉතින් ඒ විදිහට දාගන්නවා. ඕකට අපි තව රටේ ඉඳි දානවා, මුද්දරක් පලන් දානවා, ෆෘට් කෑලි දානවා. හොඳට දාලා කවලම් කරගන්න ඕනේ ඉතින්. ඊට පස්සේ අපි බේකින් පවුඩර් දාලා හලාගත්ත පිටි එක එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. මම අද හදන්න යන්නේ කිලෝ එකේ කේක් එකක් උනාට මම අද හදන්න යන්නේ කප් කේක් වල. ඒ කියන්නේ කප් වල දාලා තමයි මම අද මේ පොල් කේක් ටික හදන්න යන්නේ. ඉතින් ওই විදිහට මම කේක් ටික හදාගත්තා. බලන්නකෝ ලස්සනයිද කියලා. ලස්සන වගේම තමයි මාරම රසයි. ඔයාලත් මේ විදිහට පොල් කේක් හදලා ඉවරලා මටත් වීඩියෝස් දාන්නකෝ. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම බයි. පරිස්සමෙන් ඉන්න.